බේබි ඔයිල් වලින් මේ දේවල් කරලා ලස්සන වෙන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? ඔයාට පහසුවෙන් අඩුවට හොයාගන්න පුළුවන් දෙයක් තමයි බේබි ඔයිල් කියන්නේ. අපි බලමු බේබි ඔයිල් වලින් ඔයාට ලබා ගන්න පුළුවන් වාසි මොනවද කියලා. මුහුණ ෂේව් කිරීමට පෙර මුහුණේ බේබි ඔයිල් ඇප්ලයි කිරීම මගින් මුහුණ ෂේව් කිරීම පහසු හා සුමට කළ හැකිය. ඔයාගේ සම මොයිස්චර් ගතියෙන් තබා ගැනීමට ස්නානය කිරීමෙන් පසුව තෙත සම මත බේබි ඔයිල් ආලේප කරන්න. එය සමේ තෙතමනේ රඳවා තබා ගන්න අතර දවස පුරා ඔයාගේ සම සිනිඳුව තබයි. මේකප් රිමූව් කිරීමට පුළුන් කැබැල්ලකට බේබි ඔයිල් ස්වල්පයක් තමා මේකප් රිමූව් කිරීම සිදු කරගත හැකිය. බේබි ඔයිල් යොදා මේකප් රිමූව් කිරීම ඉතා පහසු වන අතර එය ඔබේ සමට නැවුම් බවක් ලබා දෙයි. ගොඩක් වෙලාවට මේකප් රිමූව් කිරීමෙන් පස්සේ සම වේලිලා ඩැමේජ් වෙන බලනවා. ඉතින් බේබි ඔයිල් ඇප්ලයි කිරීම මගින් සම වියලිවීම වළක්වා සමේ තෙතමනය ආරක්ෂා කරනවා. ග්ලාසි ස්කින් එකක් ලබා ගැනීම සඳහා ඔබේ මුහුණේ දිනපතා රාත්‍රියට සහ උදෑසනට බේබි ඔයිල් ඇප්ලයි කරන්න. පසුව ඔබ එය මත මොයිස්චරයිසර් ආලේප කරන්න. මෙමගින් ඔබට දිලිසෙන සහ නිරෝගී සමක් ලබාගත හැකිය. උදෑසන කාලයේදී බේබි ඔයිල් ආලේප කර ඔබේ සම හිරු එළියට නිරාවරණය වේ නම් සම හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් භාවිත කිරීමට අමතක නොකරන්න. මුහුණ ෂේව් කිරීමෙන් පසුව බේබි ඔයිල් ආලේප කිරීම මගින් මුහුණේ රළු ගතිය අඩුවන අතර මුහුණට දිලිසෙන හා සිනිඳු පෙනුමක් ලබා දෙයි. කොණ්ඩය ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා සේදීමට මිනිත්තු 20කට පමණ පෙර ඔබේ හිසකෙස් කෙළවරට බේබි ඔයිල් ඇප්ලයි කර ගන්න. මෙමගින් ඔයාගේ කොණ්ඩය වියලිවීම සහ ගැට ගැසීම් වලින් වැළැක්වෙන අතර කොණ්ඩයට ග්ලෝවි ලුක් එකක් වගේම මෘදු ස්වභාවයක් ලබා දෙයි. අත් යට කළු වීම, රතු පැහැති දාඩිය පිපිල් නැති කර ගැනීමට දිනපතා අත් යට බේබි ඔයිල් ආලේප කරන්න. බේබි ඔයිල් ආලේප කිරීම මගින් සිනිඳු බවක් හා ඒකාකාරී පැහැයක් ලබාගත හැකිය. බේබි ඔයිල් විටමින් E තෙල් සමග මිශ්‍ර කර සෑම රාත්‍රියකම නින්දට පෙර ඔබේ කියුටිකල්ස් මත ආලේප කරන්න. මෙය නියපොතු වර්ධනය කිරීමට හා ශක්තිමත් කිරීමට උපකාරී වේ. බේබි ඔයිල් කියන්නේ ඉතා හොඳ ලිප් ඔයිල් එකක්. සිනිඳු සහ තෙතමනයක් සහිත තොල් ලබා ගැනීම සඳහා නින්දට පෙර බේබි ඔයිල් ස්වල්පයක් තොල් මත ආලේප කරන්න. බේබි ඔයිල් වලින් ලස්සන වෙන මේ ටිප්ස් කිහිපය ඔයාට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා channel එක subscribe කරන්න.